ආටමිස් 2 මෙහෙයුම මානව අභ්‍යවකාශ ගවේෂණයේ ප්‍රධාන පියවරකි. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ අභ්‍යවකාශ ඒජන්සිය වන නාසා ආයතනය විසින් ආටමිස් වැඩසටහනේ කොටසක් ලෙස සංවිධානය කර ඇත. මෙම වැඩසටහනේ අරමුණ වන්නේ මිනිසුන් නැවත සඳ වෙත රැගෙන යාම සහ අනාගත අඟහරු මෙහෙයුම් සඳහා සූදානම් වීමයි. ආටමිස් 2 යනු ආටමිස් වැඩසටහනේ පළමු කාර්ය මණ්ඩල සහිත මෙහෙයුමයි. එය මිනිසුන් රහිත පරීක්ෂණ පියාසැරියක් වූ ආටමිස් 1 මෙහෙයුමට පසුව සිදු කරේ. මෙහි අරමුණ වන්නේ අනාගතයේදී සඳ වෙත සිදු කරන මිනිසුන් සහිත මෙහෙයුම් වලට පෙර ගගනගාමීන් සමග පද්ධති පරීක්ෂා කිරීමයි. මෙම මෙහෙයුම දියත් කරන ලබන්නේ ස්පේස් ලොන්ච් සිස්ටම් රොකට්ටුව භාවිතයෙනි. මේ නාසා ආයතනය විසින් නිපදවන ලද බලවත්ම රොකට්ටුවයි. ගගනගාමීන් ගමන් කරන්නේ ගැඹුරු අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා නිර්මාණය කර ඇති ඔරායන් අභ්‍යවකාශ යානය තුලයි. ඔරායන් යානයට මිනිස් ජීවිත පවත්වා ගැනීමට සහ ආරක්ෂිතව නැවත පෘථිවියට පැමිණීමට හැකියාව ඇත. ආටමිස් 2 කාර්ය මණ්ඩලයට ගගනගාමීන් සිව් දෙනෙකු ඇතුළත් වේ. රීඩ් වයිස්මන් මෙහි අනදෙන නිලධාරියාය. වික්ටර් ග්ලෝවර් නියමුවා වේ. ක්‍රිස්ටිනා කොක්ස් සහ ජෙරමි හැන්සන් මෙහෙයුම් විශේෂඥයෝ වෙති. මෙම මෙහෙයුම ඓතිහාසික වන්නේ එයට ප්‍රථම කාන්තාව, ප්‍රථම කළු ජාතික පුද්ගලයා සහ පෘථිවි පහළ කක්ෂයෙන් ඔබට සඳුගේ ආසන්නයට ගමන් කරන ප්‍රථම ඇමරිකානු නොවන ගගනගාමියා ඇතුළත් වන බැවිනි. මෙම මෙහෙයුම දින 10ක් පමණ පවතී. අභ්‍යවකාශ යානය නිදහස් ප්‍රතිලාභ පතයක පෘථිවියෙන් බොහෝ ඈතට ගමන් කරමින් පෘථිවියේ සිට සැතපුම් 2,50,000ක පමණ උපරිම දුරකට ළඟා වේ. කාර්ය මණ්ඩලය සඳ වටා පියාසර කිරීමක් සිදු කරන අතර එහිදී සඳට සැතපුම් 4,700ක් පමණ ඔබෙන් ගමන් කරනු ඇත. මෙයට සඳෙහි පිටුපස පැත්ත නැරඹීමද ඇතුළත් වේ. නමුත් ඔවුන් සඳ වටා කක්ෂගත වීමක් හෝ සඳ මත ගොඩ බැසීමක් සිදු නොකරයි. සඳ පසු කර ගිය පසු අභ්‍යවකාශ යානය නැවත පෘථිවියට පැමිණ සාගරයට පතිත වනු ඇත. ආටමිස් 2 ප්‍රධාන අරමුණක් වන්නේ පරීක්ෂා කිරීමයි. ගගනගාමීන් ගැඹුරු අභ්‍යවකාශයේදී ජීවිත ආරක්ෂක පද්ධති, නාවික කටයුතු, sannivedanaya සහ යානයේ සමස්ත ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරනු ඇත. අනාගත මෙහෙයුම්වල ආරක්ෂාව සහතික කිරීම සඳහා මෙම පද්ධති පරිපූර්ණ ලෙස ක්‍රියා කළ යුතුය. තවත් වැදගත් අරමුණක් වන්නේ ගැඹුරු අභ්‍යවකාශ තත්ත්වයන්ට මිනිසුන් ප්‍රතිචාර දක්වන ආකාරය අවබෝධ කර ගැනීමයි. ගගනගාමීන් ශුද්ධ ගුරුත්වාකර්ෂණය, විකිරණ සහ හුදකලාව අත්විඳිනු ඇත. විද්‍යාඥයන් දිගු කාලීන මෙහෙයුම්වල ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා මෙම බලපෑම් අධ්‍යයනය කරනු ඇත. ආටමිස් 2 වැඩසටහනේ මීළඟ මෙහෙයුම් සඳහාද සූදානම් වෙයි. 2027 වසරේ ඉලක්ක කරගත් ආටමිස් 3 දැන් පෘථිවි පහළ පක්ෂයේ පරීක්ෂණ පියාසරියක් ලෙස ක්‍රියා කරන අතර ඒ වාණිජ්‍ය චන්ද්‍ර ගොඩබෑම යානා සමග සම්බන්ධ වීම සහ තවදුරටත් පද්ධති වළංගු කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ඇත. පළමු මිනිසුන් සහිත සඳ මත ගොඩ බැසීම 2028 දී ආටමිස් 4 සඳහා සැලසුම් කර ඇත. නාසා ආයතනයේ අරමුණ වන්නේ සඳ මත කඳවුරු ඉදි කිරීම සහ ජල අයිස් වැනි සම්පත් භාවිතය ඇතුළුව සඳ මත දිගුකාලීන මානව පැවැත්මක් ඇති කිරීමයි. මෙම මෙහෙයුම ජාත්‍යන්තර සහයෝගිතාවයටද සහාය දක්වයි. ජෙරමි හැන්සන් කැනඩාව නියෝජනය කරන අතර එයින් පෙන්නුම් කරන්නේ අභ්‍යවකාශ ගවේෂණය ගෝලීය උත්සාහයක් බවයි. බොහෝ රටවල් ආටමිස් වැඩසටහන තුළ එක්ව කටයුතු කරයි. මීට අමතරව ආටමිස් 2 වැනි මෙහෙයුම් නව තාක්ෂණය දියුණු කිරීමට උපකාරී වේ. මෙම තාක්ෂණයන් පෘථිවිය මත වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව සහ sannivedanaya වැනි ක්ෂේත්‍ර සඳහා භාවිතා කළ හැකිය. අභ්‍යවකාශ ගවේෂණය මිනිසුන්ව විශේෂයෙන් සිසුන්ව විද්‍යාව සහ තාක්ෂණය හැදෑරීමට දිරිමත් කරයි. සාරාංශයක් ලෙස ආටමිස් 2 යන මිනිසුන් නැවත සඳ වෙත ගෙන යාමට සහ ඉන් ඔබට ගමන් කිරීමට මානව වර්ගයා සූදානම් කරන තීරණාත්මක පරීක්ෂණ මෙහෙයුමකි. එය දිගුකාලීන අභ්‍යවකාශ ගවේෂණය සහ අනාගත අඟහරු මෙහෙයුම් සඳහා තැබූ තීරණාත්මක පියවරකි.